ඉතින් කට්ටිය අද අපි ලංකාවේ අපිට ගැලපෙන රසට ස්පැගති එකක් හදාගමු. මුලින්ම ඔයාලා මේ වගේ හීනියට තීරු කපාගත්ත චිකන් බ්‍රෙස්ට් එක අරගන්න. ඊට පස්සේ අපි මේක සීසන් කරගෙන බැද ගන්න ඕනේ. දැන් මම මේ සීසන් කරගත්ත චිකන් ටික අඩු ගින්දරේ තෙල් චුට්ටක් දාගෙන තමයි බැද ගන්න යන්නේ. චිකන් එකේ දෙපැත්තම ලස්සනට බැදුනට පස්සේ ඔයගොල්ලන්ට මේක ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. ඔයාලා ස්පැගටි එක තඹ ගන්න වතුරකටම ලුණු කුඩු චුට්ටකුත් දාගන්න. බටර් හරි මාගරින් හරි මේසයක් විතර දාගන්න. ඊට පස්සේ වතුර ටික රත් වීගෙනදී ස්පැගටි ටික දාගන්න. මම මෙතන ස්පැගටි ග්‍රෑම් 400ක් අරගෙන තියෙනවා. මම මේකට දාන්නේ පොල් තෙල්. ඔයාලට තියෙනවා නම් ඔලිව් ඔයිල් දාගන්න. ලුණු, මේ තියෙන ටොමැටෝ පේස්ට්, අපි අර ස්පැගටි එකෙන් අයින් කරගත්ත වතුර ටිකත් මේකට එකතු කරගන්න ඕනේ මේ වෙලාවේදී. මම චීස් ටිකක් දාගන්න. ඉතින් චීස් නම් ඕගලන්ට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. දැන් ඔයාලා මේක හොඳට චීස් ටික දිය වෙනකන් කලවම් කරගන්න ඕනේ. දැන් ඔයාලා මේකට තඹගත ස්පැගටි ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඔයාලා ගාව තියෙනවා නම් බැසිල් ලීව්ස් ටිකක් මේ වෙලාවේදී දාගන්න. මට බැසිල් ලීව්ස් නම් හොයාගන්න බැරි වුණා. ඒ හින්දා මම මේක එකතු කරගන්නේ නැහැ.